ආයුබෝවන් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ අපේ ගෙවතුවල නිතර දකින්න ලැබෙන හැබැයි ගොඩක් දෙනෙක් මෙහි වටිනාකම හරියට දන්නේ නැති අටපෙතියා මල් ගැන. ඔබ දන්නවද මේ අටපෙතියා මල් මුලින්ම ලෝකෙට හඳුන්වා දුන්නේ කොහෙන්ද කියලා? මේ සොයා ගන්නා නිජ භූමිය වෙන්නේ මෙක්සිකෝව. 16 වන සියවසේදී ස්පාඤ්ඤ පූජකවරුන් විසින් තමයි මේ මල් මෙක්සිකෝවේ ඉඳන් ස්පාඤ්ඤයට රැගෙන යන්නේ. ඒ වගේම ග්‍රීක භාෂාවෙන් මේ මල් හඳුන්වන්නේ විශ්වයේ සමගිය යන්න. මේ මල් පෙතිවල තියෙන ක්‍රමවත් පිහිටීම නිසා තමයි මේ පූජකවරු මේ නම ලබා දීලා තියෙන්නේ. මේ අටපෙතියා මල් නිකම්ම ලස්සන මලක් විතරක් නෙමෙයි අපේ ගෙවත්තට වැදගත්කම එකතු කරනවා. මෙහි ඇති මල් පරාග සහ මල් පැණි නිසා සමනලු මේ පරාගණයට හා විශාල වශයෙන් ගෙවත්තට ඇදී එනවා. ඒ වගේම වගාවට හානි කරන කුඩිත්තන් වැනි සතුන් විනාශ කරන්නත් මේ පරාගණයට එන සතුන් හරහා සිද්ධ වෙනවා. ඒ වගේම මේ ශාක ඕනෑම දුර්වල පසක හොඳින් වැඩෙනවා. ඒ නිසා පසට ආරක්ෂාවත් ලැබෙනවා. අතීතයේ සිටම විවිධ රටවල් වල පාරම්පරික වෛද්‍ය විද්‍යාවේදී රුධිර පීඩන පාලනය කිරීමටත් තුවාල සුව කිරීමටත් අටපෙතියා ශාකයේ කොටස් භාවිතා කරලා තියෙනවා. රිදිපිලි වර්ණ ගැනීම සඳහා වගේමට ඒකට අවශ්‍ය වන ස්වාභාවික වර්ණක ලබා ගන්නත් මේ තැඹිලි පාට කහ පාට අටපෙතියා මල් යොදාගෙන තියෙනවා. ඉතින් මේ ලස්සන අටපෙතියා මල් වගාව ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ඔබත් පරිසර පද්ධතිය ලොකු උදව්වක් කරන කෙනෙක්. මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ගේ තියෙන අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම ලස්සන තොරතුරු දැනගන්න අපේ channel එක සබ් කරලා තියාගන්න.